ආයුබෝවන් ඔන්න අපි අද තරංග ආවාලට මාළු කපන වීඩියෝ එකක් වෙනද වගේම ඉතින් මේ ඉන්නේ කෙලවල්ල කූරියෙක් මේක මම ගේන්න වීඩියෝ එකක් කරන්න හිතාගත්තේ මේක දවසේම මාළුවක් ඒ කියන්නේ අපිට වෙන්නප්පුවෙන් ගෙනාපු මාළුවක් මේක බිලි මාළුවක් මේ පොඩි හිලක් තියෙන්නේ බිලි කොකු ගහපු මාළුවෙක් ඒ කියන්නේ පණ පිටින් අල්ලපු මාළු ඉතින් අපි අද බලමු මේ කෙලවල්ල කූරිය අපේ කටර කොහොමද කපන්නේ කියලා බලන්න ඔයාලට මේක කපනකොට බලා ගන්න පුළුවන් මේක කොයි වගේ හොඳ මාළුවක්ද කොච්චර අලුත් මාළුවක්ද කියලා. ඉතින් මේ වගේ කෙලවල්ල කූරි කුට්ටි මාළු ඔයාලට ඕන දෙයක් ගන්න පුළුවන් අපේ ලෙල්ලම මාළු කඩේ රුවන්වැලි තියෙන්නේ. රුවන්වැලි ඉඳලා අගුරුවැල්ල පැත්තට මීටර 200ක් විතර යනකොට පාරෙන් වම් අත පැත්තේ තියෙන්නේ ලෙල්ලම මාළු කඩේ කියලා බෝඩ් එක ගහලා තියෙන ලොකුවට. ඉතින් ඔයාලටත් මේ වගේ අලුත් මාළු ගන්න ඕන නම් අපේ කඩේ පැත්තට එන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් අපි බලමු මේ කෙලවල්ල කුරියක මෙන්න බලන්න ඔළුවේ තියෙන ලේ ප්‍රමාණය පාටට තියෙනවා. මේ ඉන්නේ කෙලවල්ලගේ ඔළුව මේ තියෙන්නේ. ඉතින් ඔයාලට ඔළුවේ ලේ ටික දැක්කම හිතා ගන්න පුළුවන් මාළුව කොයි වගේ අලුත් මාළුවක්ද කියලා. ඉතින් අපි බලමු අපේ කටර දැන් මේ මාළුව කපන්නේ කොහොමද කියලා. එහෙනම් ඔයාලට ආරාධනා කරන ගමන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාන්න කියලා මම ඉල්ලනවා. ඉතින් අපි බලමු අපේ කටර කොහොමද මේ මාළුව කපන්නේ කියලා.